යහපත් පෞරුෂයක් ඇති දරුවෙකු මේ සමාජයට දායාද කරන්න ඉහළ වටිනාකමකින් යුත් බ්‍රෑන්ඩඩ් වර්ගයේ බඩු භාණ්ඩ පමණක් ලබා දීමෙන් පුළුවන්ද? බලන්න ඔයාලත් හිතන්නේ මේ විදිහටද කියලා. මේ තියෙන්නේ අපේ ගෙදර බිත්තිය. පුතා එන්න කලින් මේ බිත්තියේ සුදුහුණු ගාලා හරි ලස්සනට පිළිවෙලට තිබුණා. අතට අහුවන හැම දෙයක්ම අරගෙන බිත්තියේ පාට කරත් මට ඒක කවදාවත් නවත්තන්න හිතුන්නේ නැහැ. සමහර වෙලාවට අපේ ගෙදර රණ්ඩුත් ඇති උනේ ඒ වගේ දේවල් වලට. අන්තිමේදී මගේ කීමට ඉඩ දීලා අම්මලා නිහඬ වුණා. ගෙදර බිත්ති ගන්න දෙයක් නැති වෙනකම් පාට පාට පූරු වලින් හැඩි වුණා. ඒත් මගේ පුතාට ඒක ලස්සනම ලස්සන චිත්‍රයක් වුණා. අපේ කාමරේ මාත් ඇඳ බිත්තියේ චිත්‍ර. අවුරුදු 2කමාරදී එයාගේ අප්පච්චි එයාට හදලා දෙනවා ලස්සන සරුංගලයක්. ඒක තමයි එයාගේ මුළු ජීවිතේම වුණේ. පාට කූරක් හම්බුණත් බිත්තියේ කොහේ හරි ඇන්දේ සරුංගලයක්. ෆෝන් එක අතට අරන් බැලුවේ සරුංගල් හදන විදිය. ඉරටු කෑලි දෙකක් අරගෙන ඒ දෙක තියලා ගැට ගහන පුදුම උනන්දුවක් තිබුණේ. අදටත් අම්මගෙන් බැනුම් අහනවා ඉදල ඉරටු කඩනවට. හොඳට බැලුවොත් බිත්තියේ ඉස්සරහ දොරෙන් ඇතුල් වෙන තැනේ ඉඳලා කුස්සිය දොරෙන් පිටි වෙන තැනට වෙනකම්ම සරුංගල් ඇඳලා තියෙනවා. පොතක් ගත්තත් පොතේ අඳින්නේ සරුංගල්. ඇත්තට මේක හරි වදයක් අපිට. ඒ වුණ කවදාවත් ඒ වෙලාවට බැන්නට සරුංගල් හදලා දෙන එක කවුරුවත් නැවැත්තුවේ නැහැ. අදටත් නවත්තලා නැහැ. ගෙයි කැත වෙන්න පුළුවන්. එන කෙනෙකුට අප්‍රසන්න වෙන්න පුළුවන්. ඒත් ළමා කාලය කියන දේ ජීවිතේට එන එකපාරයි. දරුවෙක්ට නිදහසේ වැඩෙන්න නිදහස් පරිසරයක් තියෙන්න ඕන. මම හිතුවේ අන්න ඒක. මම චිත්‍රෙන්ද ගොඩාරිය ලස්සන චිත්‍ර. අම්මයි බනිනකොට මමා කිව්වා ඇතිතරම් චිත්‍ර අදින්න කියලා. තව ඒක නිසා මම ඇඳ චිත්‍ර මුළු බිත්තියේම. ඒක නිසා මම චිත්‍ර අදින එකෙන් නවත්තන්නෙත් නෑ. සරුංගල් හදන එකෙන් නවත්තන්නෙත් නෑ. නයි සරුංගල් හදන එකෙන් නවත්තන්න නෑ. මොනවා සරුංගල් හදන එකෙන් නවත්තන්නෙත් නෑ. තෙන්ද සරුංගල් එකෙනුත් නවත්තන්නේ නෑ. පෙට්ටි සරුංගල් හදන එක නවත්තන්නේ නෑ. ගෙම්බ සරුංගල් හදන එකෙන් නවත්තන්නෙත් නෑ. මම එහෙට යන්න මට සරුංගල් පිස්සුව නිසා මම සරුංගල් හදනවා. මම උඩට යවුව නිසා මට මගේ සරුංගලේ ගෙදරකට වැදිලා මගේ සරුංගලේ ඇද්ද පාට
නැට්ට ගලවගෙන ආවා. ඒක නිසා මම සරුංගලයට ඉටි කොළ නැට්ටක් දැම්මා. ඊට පස්සේ ආයෙ දවසක ඔතනට ඇවිල්ලා යැව්වා ඉටි කොළ නැට්ටේ. ඊට පස්සේ අම්මා එක්ක මම සරුංගලේ යැව්වා බීච් එකේ. උඩ ගියා. පැත්තට බඩ වෙලා බිමට ගිහුවා. ඒක නිසා මම සරුංගලේ පැද්දෙන පාට අර බීච් එකේ ඇදගෙන ගියා. ඒක නිසා අම්මා ගැටයක් ලියනකොට මං බාන්නේ ගිහුවාට සරුංගලේ වැට්ටා ගෙදරක වහලක් උඩට. ඊට පස්සේ අයියා කෙනෙක් ඇවිල්ලා සරුංගලේ අරන් දීපු පාට සරුංගලේ නැට්ට ගලවලා ආවා. ඔබ දෙනාටම පින් සිද්ධ වේවා. එදා දවස සම්බන්ධයෙන් අත්දැකීම තමයි එයා ඒ විදිහට විස්තර කරේ. මං ඒක එඩිට් කරන්න නැතුව ඒ විදිහටම දැම්මේ එයත් මේක නැවත නැවතත් බලන නිසා. ඔයත් හැම වෙලාවම දරුවන්ට කෑ ගහන අම්මා කෙනෙක් නම් හැම දෙයකටම දරුවන්ට එපා කියනවා නම් හැම දෙයක්ම දරුවන් වළක්වනවා නම් ඔබ ඔබේ දරුවාගේ අනාගතයට කරන්නේ ඉතාම වැරදි දෙයක්. අපි පොඩි කාලේ ඉඳන්ම අපි මොකද්දෝ නොදන්නා රේස් එකක් පස්සේ තවමත් දුවනවා. අපි කොයිතරම් හති වැටුණත් ඒක නවත්තන්නේ ඒ මත්තෙම දුවනවා. ටිකක් නතර වෙලා බලන්න අපේ මේ දුවන රේස් එකේ අන්තිම ඵලය මොකක්ද කියලා. ඔයත් ඔයාගේ දරුවන්ට ආදරේ නේද? එහෙනම් ඔබත් ඔබේ දරුවා මේ නොනවතින තරංගයට තල්ලු කරලා දානවද? Thank you. නැත්තම් ඔහු නිර්මාණශීලී සංවේදී ලස්සන දරුවෙක් මේ ලෝකයට දායාද කරනවද? ඔබ බුද්ධිමත් දෙමව්පියෙක් හැටියට ඔබට පුළුවන් වෙනවා ඔබේ දරුවාගේ දුර්වල තැන් සහ ශක්තිමත් තැන් අවබෝධ කරගන්න. ඔබට එවිට පුළුවන් දරුවාගේ දුර්වලතාවයන් වලට පිළියම් කරන්න. හොඳ ශක්තිමත් දක්ෂතාවයන් තියනවා නම් ඒව තවදුරටත් වර්ධනය කිරීමටත් වැරදි තැන් තියෙනවා නම් එය හඳුනගෙන නැති කර ගැනීමට ඔබට පුළුවන් වෙනවා. මොහොතකට නතර වී ඔබ දරුවා වන්න. දරුවාගේ සිතුම් පැතුම් වලට ගරු කරන්න. තේරුම් ගන්න. හැම වෙලාවෙම ඔවුන් වැළඳ ගන්න. සිප ගන්න. ආදරය ප්‍රකාශ කරන්න. ලෝකය ලස්සන වෙන්න නම් මගේ පුතායි මගේ දූයි විතරක් හොඳ දරුවන් වීමෙන් පළක් නැහැ. ඔවුන්ගේ සමකාලීනම මිතුරන් ඒ විදියට හැඩ ගැහෙනවා නම්
අලුත් පරම්පරාවක් අපට එතන ඉඳන් හරි හදන්න පුළුවන්. මට ඕන මේ ලෝකෙ ලස්සන වෙන්න. ආදරණීය මිනිසුන් වෙන්න. හැමෝටම ගරු කරන, හැමෝම තේරුම් ගන්න පුළුවන් බොහෝම සංවේදී දරුවන් පිරිසක් අනාගතයේදී බිහි වෙනවා දකින්න. අම්මා ලස්සනට මල් පෝච්චියක පැලයක් හිටවලා හොඳට පොහොර දාලා ආදරයෙන් බලා ගන්න ඕනේ මලක් වෙනකම්. ඒ වගේ තමයි දරුවෝ. මන් නිතරම කියන දෙයක් තියෙනවා. පුතා සරුංගල් හදන නිසා. සරුංගලය කියන්නේ දරුවා නම් ඒ නූල තියෙන්නේ අපේ අතේ. නිදහසේ ඕන දෙයක් කරන්න දෙන්න. හැබැයි සීමාව කොතනද කියලා පෙන්වීම තියෙන්නේ දෙමව්පියන්ගේ අතේ. ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගම වෙනස්ම වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. හැමෝම පරිස්සමින් ඉන්න. මේක බලලා ඔයාලගේ හිතට එන අදහස මොන වගේද කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මට දැනගන්න පුළුවන් මම කොහොමද හිතන්නේ, මං හිතන විදිය වැරදිද, ඒ නිවැරදි වෙන යුත්තේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් කරලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න. මේ තියෙන වීඩියෝ බලලා ලී පතුරු වලින් හදපු එයාම හදපු සරුංගලයක්.